බැට් කෙනෙක්. ඒ කියන්නේ වවුලෙක්. ඒ කියන්නේ මේක හදලා තියෙන්නේ පේපර් වලින්, කොළ වලින් තමයි හදලා තියෙන්නේ. මේකක් හදන විදිය මම දැන් කියන්නම්. මේක හදන එක එහෙම ඊසි. ඒකට ඕන වෙන්නේ මේ වගේ කොලයක් ඕන වෙනවා. A4 ඔයාලා ළඟ ඕන තියෙන ඕන කොලයක් ගන්න පුළුවන්. ඒ A4 කොලයක් තමයි මම නම් ගත්තේ. ඕන වෙනවා අඩි රූලක්. ඔයාලට ඕනම જાති අඩි රූලක් ගන්න පුළුවන්. හැබැයි සෙන්ටිමීටර් එකක් බලා ගන්න පුළුවන් අඩි රූලක් ගන්න ඕන. වැඩි ඕන එක සෙන්ටිමීටර් එකක් ඇති. ඔයාලට මෙහෙම පෙන්නුවට පේන්නේ නැහැ. මේකේ ඕන වෙන අපිට සෙන්ටිමීටර් එකක් මැන ගන්න. ඔයාලට කැඩිච්ච අඩි රූලක් හරි කමන්නේ එකක් මැන ගන්න පුළුවන් නම් එකක් ගන්න. ආයි පෑනක් ඕන වෙනවා. ඒක ඒ මනපු තැන සලවුණු කරගන්න තමයි ඕන. ඒක ඔයාලට ඒ කියන්නේ මම නම් පාවිච්චි කරේ නෑ. ඔයාලට ලේසි වෙන්නේ ඒක පාවිච්චි කරන්න. මම එවෙලට කියන්නේ ඒක. හරි. දැන් අපි එහෙනම් පටන් ගමු. ඉස්සෙල්ලම කොලේ ටිකට නමා ගන්න. ඒ දෙකට නමාගත් එක තව පාරක් මේ විදිහට උඩට නමා ගන්න. ඊට පස්සේ අනිත් පැත්තත් ඒ විදිහට උඩට නමා ගන්න. මේක තමයි අමාරු කොටසකට තියෙන්නේ. මේ විදිහට මම මේ නමන විදිහටම නමා ගන්න. අනිත් පැත්තත් ඒ විදිහටම නමා ගන්න. මේ විදිහට පහළටත් නමා ගන්න. ආයෙත් මෙහෙම උඩට නමා ගන්න. මෙහෙම පල්ලෙහාට නමා ගන්න. මේ විදිහට හරි මැදින් දෙකට නවා ගන්න. මෙන්න මේකට තමයි මේ ඕන වෙන්නේ සෙන්ටිමීටරයක්. ඔය විදිහට අඩි රූලෙන් සෙන්ටිමීටරයක් මැනගෙන ඔතන ලකුණු කරගන්න ඔයා පෑනෙක්. ඊට පස්සේ ඕක හරියට නමා ගන්න. සෙන්ටිමීටරයක් දුර තියලා නමා ගන්න. ඊට පස්සේ අනිත් පැත්තට ඒ විදිහටම සෙන්ටිමීටරයක් තියලා නමා ගන්න. ඔන්න දැන් අපි බැටරි කොට්ටිය හදලා ඉවරයි. දැන් අපි එළියට ගිහිල්ලා බලමු මේක කොහොමද යන්නේ කියලා. හරි දැන් අපි එළිය තියෙන තැනකට ඇවිල්ලා තින්නේ. මෙතෙන් අපි මේක යවලා බලමු කොහොමද යන්නේ කියලා.